ගතින් නෙමේ මනසින් සියල්ල අතාරින්න පුරුදු වෙන්න. හැම එකක්ම නැති වෙනවා. මොකක්ද නැති වෙන්නේ නැත්තේ? අපේ පෙම්වතා පෙම්වතිය නැති වෙනවා. බිරිඳ නැති වෙනවා. දරුවෝ නැති වෙනවා. ස්වාමියා නැති වෙනවා. අම්මගේ තාත්තගේ ගුණේ නැති වෙනවා. යාළුවෝ නැති අපිත් නැති වෙනවානේ. කවුද දන්නේ හෙට ඇස් දෙක පෙනේද නැද්ද කියලා? කාට මොක කෙරුවත් කමක් නෑ, අන්තිමේට අපිට අපි විතරයි කියන එක මතක තියාගන්න. ඔය කරන සෑම කුසලයක් අපේ ජීවිතේ හැම තැනකදීම විඳවන්න වෙනවා. ඊළඟ එක අනේකමත් අපේ ජීවිතය තීරණය කරන්න එපා. පින් පව් කඩා වැටි අනේකමත් තීන්දුව తీරන ගන්න එපා. මෙහෙම දේශනා කරේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය නිකම් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. හොඳ සත්පුරුෂ විදියට ජීවත් වෙන්න.